නායකත්වයට ජාතියේ නායකත්වයට අපේ ජනාධිපතිතුමාට රටේ නායකත්වයට අපේ නායකත්වයට අපේ බලාපොරොත්තුවට ජනතා බලාපොරොත්තුවට අතිගරු ජනාධිපතිතුමාට රට බේරාගත් නායකතුමාට රජෙකු අපට ලැබුණා එන්න 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 සතර දෙසින් එන්න සාදුකාර දෙන්න එන්න 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 පිබිද පිබිද එන්න මේ තමයි අපේ දරුවන් නිලන නායකත්වය අපේ රටේ ජනතාව නිලන නායකත්වය ඌව වෙල්ලස්සේ ආදරණීය ජනතාව නිලන නායකත්වය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්ප්‍රාප්ත වූ මේ මොහොතේ අපේ ඔබ අමතන්ට ආරාධනා කරන්නේ අප ඌව වෙල්ලස්සේ වීරෝදාර ජනතාව නියෝජනය කරමින් ජනාධිපතිතුමාට ශක්තිය සපයන ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමන්ට ආරාධනා කරනවා ඔබ අමතන්නට அதிமேதகு ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்கள் மொனராகலைக்கு வருகை தந்திருக்கின்ற வேளை வெள்ளவாய தொகுதியின் ஸ்ரீலங்கா சுதந்திர கட்சி அமைப்பாளர் கௌரவ ஜகத் புஷ்பகுமார் அவர்களை அன்போடு அழைக்கிறோம். වැඩම අවදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අන්‍යාගමික පූජක උතුමනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ලබන 9 වෙනිදා එළිය වැටෙනකොට නැවතත් අපේ රටේ නායකයා බවට පත්වන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ගරු අපේ දිස්ත්‍රික් නායක සුමේද ජයසේන අමාත්‍යතුමිය ප්‍රධාන මා හිතවත් සියලුම අමාත්‍යවරුනි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි උපපළාතේ ප්‍රධාන අමාත්‍යතුමා ප්‍රධාන සියලුම පළාත් සභාවේ මැති ඇමතිවරුනි ප්‍රාදේශ සභාවල ගරු සභාපතිතුමාලා උපසභාපතිතුමාලා ප්‍රධාන සියලුම ගරු මන්ත්‍රීතුමාලාගේ අවසරයි වෙල්ලස්සේ මව්වරණේ සහෝදර සහෝදරීනි අද අතිගරු ජනාධිපතිතුමනි මේ මොහොතේ ඔබතුමා සම්ප්‍රාප්ත වෙනකොට මට මතක් වෙන්නේ එදා අපිට මේ වගේ රෑබෝ වෙච්ච වෙලාවක රැස් වෙන්න විතරක් නෙවෙයි රැට යමක් කාලා බයසක නැතුව නිදා ගන්න අපට නිදහසක් නැති යුගයක ඒ නිදහස ලබා දුන්නේ ඔබතුමයි කියන එක වෙල්ලස්සේ කෘතවේදී ජනතාව සමග අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි මිත්‍රවරුනි මම විශේෂයෙන් අපේ අතිගරු ජනාධිපතිතුමා තවත් රැස්වීම් රාශියකට සහභාගී වීමට තිබෙන නිසා ඔබේ කාලය ගන්න මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම
ඌව වෙල්ලස්සේ ආදරණීය ජනතාව සමග අතිගරු ජනාධිපතිතුමා අපි පොරොන්දුවක් වෙනවා. අපි 1994 සිට පැවති සෑම පාර්ලිමේන්තු මැතිවරණයක්ම සෑම ජනාධිපතිවරණයක්ම සෑම පළාත් සභා මැතිවරණයක්ම වෙල්ලස්සේ ආදරණීය ජනතාව අපේ සන්ධානයේ ජයග්‍රහණය කරලා දුන්නා වගේම ලබන අද වෙන්න පැවැත්වෙන මේ ජනාධිපතිවරණයේදී වැඩිම ප්‍රතිශතයකින් මොනරාගල තමයි අපි නවතේ වාර්තාව කියන්නේ කියන එක මේ ආදරණීය ජනතාව වෙනුවෙන් අපි පොරොන්දු වෙමින් අපි සියලු දෙනාම පුලා බලා හිටින්නේ මේ කුමන්ත්‍රණකාරී බලවේග පරදවලා අය ඓතිහාසික වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඔබතුමාගේ ජයග්‍රහණය සනිටුහන් කරන්න මොනරාගල වීරෝදාර ජනතාව සූදානම් කියන පණිවිඩය කියමින් අතිගරු ජනාධිපතිතුමාට පුලත්කොළේට එක්සත් ජනතා නිදහස් සන්ධානයට වෙල්ලස්සේ ආදරණීය ජනතාවට ජය වේවා කියා ප්‍රකාශ කරමින් මම මගේ කතාව හමාර කරනවා. බොහොම ස්තුතියි. රටේ ජනතාව එකවන්ව බුලත්කොළේ දිනවන්නට අතිගරු ජනාධිපතිතුමන් ජයග්‍රහණය කරවන්නට මේ මොහොතේදී සූදානම් වන මොහොතක අද මොනරාගලට පැමිණි අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සියලු දෙනා ගෞරවයෙන් පිළිගැනීම සඳහා අපි ආරාධනා කරනවා. මොනරාගල දිස්ත්‍රික් නායිකා ගරු சுமேதாஜி ஜெயசேனா மாத்துமிයට பாராளுமன்ற விவகாரங்களுக்கான கௌரவ அமைச்சர் மொராகலை மாவட்ட ஸ்ரீலங்கா சுதந்திர கட்சியின் பிரதம அமைப்பாளர் சுமேதாஜி ஜெயசேனா அவர்கள். අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ රට බේරාගත් මොනරාගල දිස්ත්‍රික්කය ඇතුළු මුළු මහත් රටේම අපේ ජනනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරලා ඊට හිටපු අපේ පක්ෂයට එකතු වුණු තිස්ස අත්තනායක ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, ඒ වගේම වයඹ පළාත් සභාවේ ගරු ප්‍රධාන අමාත්‍යතුමන්, ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ අපේ අනිකුත් මැති ඇමතිවරුන් ඇතුළුව පාර්ලිමේන්තු පළාත් සභා සියලුම මැති ඇමතිවරුනි, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමනි, මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින වෙල්ලස්ස වීරෝදාර අපගේ ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, ඔබ මෙතෙක් වේලා සවස 1:00ට පමණ මේ පිට්ටනියට රැස් වෙමින් බලා සිටියේ අපේ විශේෂයෙන්ම රටේ අපේ නායක අපේ එකම ගැලවුම්කරු හැටියට කටයුතු කරන්නට මෙතෙක් කාලයක් අප රට බේරා දුන්න, ඒ වගේම අපේ ජනතාව ආරක්ෂා කරපු අපේ ජනනායක මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැමිණෙනතුරු සහෝදරවරුනි, අද අපේ රටේ ඇත්තටම වසර 10ක් පුරාවට ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. අද මේ අපේ පක්ෂෙම හිටපු මහලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රට වෙනසක් කරන්න යනවලු. රටේ දැන් තියෙන ආණ්ඩුව පොඩි වෙනසක් කරන්න සූදානම් වෙනවා. මෙයා මොනවද සහෝදරවරුනි ගිහිලා කරන වෙනස කරේ අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි මතක් කරන්නට ඕන. අපේ රට තිබුණ හැටියට, ඒ වගේම අපේ ජනතාව විඳපු දුක්, මේ දිස්ත්‍රික්කවල ජීවත් වුණ ජනතාව හැමදාමත් LTT ත්‍රස්තවාදීන්ගෙන් බැටකමින් එක්සත් ජාතික පක්ෂ රජයන් කාලේ පැවතුන පාලන යුගයන් තුල මැර දේශපාලනය තුලින් හෙම්බත් වූ ජනතාවක් හැටියට ඒ දිව්‍ය ගෙවපු ජනතාව අද ඇත්තටම මේ විදිහට නැගී සිටින්නේ මේ රටේ වෙනස කරපු එකම නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එහෙමනම් මොනවද මේ මෛත්‍රීපාල සිරිසේන කියන පුජ්‍යලයා එහා පැත්තට අද ගිහිල්ලා මේ කරන්න හදන විකාරය මොකද්ද කියලා අපිට අපේ ජනතාව අද අහනවා. අතිගරු ජනාධිපතිතුමනි, පහුගිය දිනවල අපි ගමින් ගමට ගියා, ගම් ගණනාවකට ගිය එකම තැනකවත් එක්සත් ජාතික පක්ෂය කියන පිරිසක් හෝ ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ නායකින් කිසිම කෙනෙක් මේ වෙනකොට එළියට බහැලා නැහැ. මොකද හේතුව
අපේ අත්තනායක ගරු අමාත්‍යතුමා කිව්වා වගේ අද එක්සත් ජාතික පක්ෂයේ හැමදාමත් තිබුණ ලකුණ අලියා ලකුණවත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් කරන්න සිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ ප්‍රේමදාස මහත්මයා හෝ සජිත් ප්‍රේමදාස මහත්මයා හෝ කරු ජයසූරිය මහත්මයා හෝ ඒ කවුරුවත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන හංසයා ලකුණෙන් ඉදිරිපත් වෙන නිසා ගම්වල ජනතාව අද එක්සත් ජාතික පක්ෂේ ජනතාව බුරුතු පිටින් ගම් වලට ගියාම අපිත් එක්ක ඒක රාශි වෙනවා අපිත් එක්ක එකතු වෙනවා මේ මොන මේ විදිහට මෛත්‍රීපාල සිරිසේන කියන පුජ්‍යලයට අපි මොකටද ඡන්දෙ දෙන්නේ අපේ නායකයෙක් ඉදිරිපත් වුණොත් පමණ අපි ඡන්දෙ දෙන්නේ කියලා ඒ අය විශේෂයෙන් මෙහෙම අද ඡන්දෙ දෙන්න සුදුසු එකම නායකයා අද දැන් පොදු අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල පැත්තෙන් ඉදිරිපත් කරන්නේ නමුත් මුළු මහත් ජනතාවගේ අපේ පොදු අපේක්ෂකයා තමයි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලායි මේ සියලුම දෙනා අද ඊයේ නෙවෙයි මේ දවස් ගණනාවකම අපි මහා වරුසාවේ ගම් වලට ගියාම බොහෝ වේලා කාර්යාලවල රැඳී සිටීමෙන් ජනතාව ඔබතුමන්ට විශේෂයෙන්ම ආශිර්වාද කරන්නට ඔබතුමා ලබන මාසේ ජනවාරි මාසේ 8 වෙනිදා වෙනකොට ප්‍රතිඵල කියන 9 වෙනිදා වෙනකොට මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉතා ඉහළ ජයග්‍රහණයක් ලබා දෙන්නට ගියවර ලක්ෂ 18කින් වැඩි ඡන්ද වලින් ජයග්‍රහණය කරපු ඔබතුමාට මේවර මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතුළු ජනතාව හැමදාමත් මොනරාගල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂය වෙනුවෙන් හැමදාම ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්කයක ජනතාවක් ඉන්නේ මේ ජනතාව සියලුම දෙනා ඒක රාශි වෙලා ජනවාරි මාසයේ 9 වෙනිදා වෙනකොට 20 ලක්ෂයකට වැඩි ඡන්ද ප්‍රමාණයකින් 20 ලක්ෂයකටත් වැඩි ඡන්ද ප්‍රමාණයකින් ඔබතුමා ජයග්‍රහණය කරනවා කියන එකට අපට විශ්වාසයි මේ මුළු මහත් මොනරාගල ඌව වෙල්ලස්සේ ජනතාව මේ සඳහාද සූදානම්ෙන් ඉන්නවා පෙව්ව පළාත් ප්‍රධාන අමාත්‍යතුමන් ගරු විජිතමුනි සොයිසා මැතිතුමන් ගරු ජගත් පුෂ්පමාර අමාත්‍යතුමන් ඇතුළු අප සියලුම දෙනා ප්‍රාදේශීය සභාවල ගරු මන්ත්‍රීතුමන්ලා මැති ඇමතිතුමන්ලා ඒ වගේම පළාත් සභාවල ගරු අමාත්‍යතුමන්ලා මන්ත්‍රීතුමන්ලා ඇතුළු සියලුම දෙනා අපේ ජනතාව සමග එක හඬින් එකතු වෙලා 9 වෙනිදා වෙනකොට නැවත වතාවක් අපේ රටේ ජනාධිපති අතිගරු ජනාධිපති 3 වෙනි වතාවටත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමයි කියන එක තෝරලා විශේෂයෙන්ම අපි පෙන්වලා දෙනවා කියන මතක් කරමින් වෙල්ලස්සේ විරෝධාර ජනතාවට ජය වේවා අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නියඬ වෙනවා ස්තුතියි. දේශය එක්සේ සත් කරමින් දේශය පුබුදු කළ ජාතියේ ප්‍රාර්ථනා මල්පල ගන්වන මෞබිමේ අභිමානවත් නායකත්වයටයි අපේ ගෞරවනීය ආරාධනය. එදත් ජනපති අදත් ජනපති හෙටත් ජනපති අපේ ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි අපේ ගෞරවනීය ආරාධනය. මොනරාගලේ மாவட்ட மக்களை ஸ்ரீலங்கா ஜனநாயக சோசியலிச குடியரசு அதிமேதாவி ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்கள் உரை நிகழ்த்துகின்ற வேளை உங்களுடைய அமோகமான கரகோஷங்களுக்கு மத்தியில் ගරුතර මහා සංඝරත්නයෙන් අවසර අන්‍යාගමික පූජ්‍යතුමනි ගරු මැති ඇමතිවරුනි පළාත් ප්‍රධාන අමාත්‍යතුමා සියලු සියලු ජනතා නියෝජිතවරුනි මිත්‍රවරුනි මම හිතන උගාක් රැ වෙලා මට ආරංචිය දෙකට රැස්වීම පටන් ගත්තයි කියලා එනකොටම මම උදේ 9ට පිටත් වෙලා රැස්වීම මාලාව ඉවර වෙනකොට බණ්ඩාරවෙල දියතලාවෙන් තමයි ඉවර කරනකොට මං හිතන්නේ 6ට කිට්ටුයි. ඒ පාර තමයි ඉක්මනට මෙහාට ආවේ. දේශගුණය හොඳ නැති හින්දා උඩින් එන්නත් බෑ. කළුවර වෙච්ච හින්දා උඩින් එන්නත් බෑ. ඉතින් මම හිතුවා වැඩියෙන්ම පල්ලෙහෙන් එන එක හොඳයි කියලා. එතකොට කැඩිච්ච පාරවල් ටිකක් බලා ගන්න පුළුවන් නායා ගියා. ඒවා බල ඉඳලා තමයි ආවේ. ඒක නිසා කුරුමිට්ටෙක්ලා එනවද දන්නේ නැහැ. කුරුම්බට්ටක්. හොඳයි. නමුත් අපි තමුන්නාන්සලා දන්නවා මම මීට ටික කාලයකට ඉස්සෙල්ලා මේ ඓතිහාසික පළාතට ආවා. ඔබාම තන්න වැල්ලවායේ එදා ඇමතුවේ මේක ඇත්ත වශයෙන්ම මේ ඌව වෙල්ලස්ස කියන්නේ ඓතිහාසික තීරණාත්මක පළාතක් කියලා කිව්වා ඒක නිවැරදි. එහෙම පළාතක් මේක. දේශපාලන ඓතිහාසිකවත්.
18 වෙනි දේශප්‍රේමී අරගලේ 18 කැප්පිටි පොල්ලා මඩු ගල්ලලා රට නිදහස් කරන්න සටන් කළ කාලේ මේ පළාතේ ජනතාවගේ තමයි ඒවට ඔබේ ඥාතියෝ තමයි උදව් කරේ. ඉතිහාසයේම මුහුණ දුන්න අභියෝගවලට නැවතත් මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා තිබුණු බව ඔබට මම මතක් කරන්න ඕන. අපිට 1815 දී අපේ රටේ නිදහස සම්පූර්ණයෙන්ම නැති වුණා. මේ මුළු රටම අධිරාජ්‍යවාදීන්ට යටත් කරගත්තා. ඒ ඓතිහාසික සිද්ධිය වෙලා 2015 වෙනකොට වසර 200ක් වෙනවා. අපිට වසර 200ක් සම්පූර්ණ කරන්න වෙලා තියෙන්නේ දා වගේම බටහිර යුරෝප ජාතීන්ගේ අතපෙවීම මැද්ද කියනොත් ඒක නිවැරදි. එදා හාමුදුරුවනේ කොළඹ ඉඳන් නුවරට සුද්දන්ට මඟ පෙන්නපු කට්ටියම තමයි දැන් යුරෝපා රටවල පැත්ත අරගෙන මේ රටේ අහිංසක ජනතාවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ. ඒවා එකින් එක අද උප්පෙවීම පවතිනවා. ඔබ දන්නවා regime change මොන වසන්තයේද? අරාබි වසන්තයක්. regime change මේ පාලනයේ වෙනසක් අරාබි වසන්තය මේවා තමයි ඉදිරියට දාලා යුරෝපයේ උදවිය ඉරාකය ලිබියාව සිරියාව ඊජිප්තුව මේවා විනාශ කරේ. ඒවා විනාශ කරපු උදවියම අද අපිට ඇවිල්ලා කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගන්න අපි සටන් වදිමු කියලා. මේ විධායක ජනාධිපති ක්‍රමයේ අභියෝගයේ ඉස්සරහට දාලා ගිවිසුම අස්සම් කරගෙන දැන් කියනවා මා දවස් 100න් වෙනස් කරන්නම්. තාය කෙනෙක් කියනවා අවුරුදු 6න් කරන්නම්. තාය කෙනෙක් රනිල් වික්‍රමසිංහ කියනවා 18 වෙනි සංශෝධනය විතරයි වෙනස් කරන්නේ. හැබැයි මේ හැම එකේම උවමනාව මොකද්ද? යාලා ඩෝනකම තියෙනවා මේ කොහොම හරි යුරෝපයේ මේ කට්ටියට මාව කොහොම හරි ඉවත් කරගන්න ආමුදු. හැබැයි මම හිතන්නේ මේකට ජේ.ආර්. හිටියනම් රනිල් වගේ කෙනෙක් හිටියනම් චන්ද්‍රිකා හිටියනම් මේ කට්ටියට කිසිම ගාණක් නැහැ. එහෙම වෙනස් කරන්න ඕනක් නැහැ. මේක මං හිතන්නේ අද මේ රටේ ජනතාවට තේරෙනවා. දැන් මේ මාව වෙනස් කරන්නේ ඇයි? මම මැදමුලෙන් ආපු හින්දාද? ගිරුවායෙන් ආපු හින්දාද? මාරුණෙන් ආපු හින්දාද කියන එක තමයි ප්‍රශ්නේ. අපි දන්නවා මේ රටේ ජනතාව එහෙම රවට්ටන්න බෑ. එදා ඌව පළාත් සභාවේදී මොනවද නොකිව්වේ? විපක්ෂය මොනවද නොකරේ? හැබැයි පරාජය වුණා. ඒ පරාජය වුණත් එයාලා කිව්වා අපි දිනුම් කියලා. ගණන් අදලා කියනවා පැරදිලා මහ ඇමතිත්පත් කළා ඇමතිවරුත්පත් කරලා තමුන්නාන්සලා. එයාලා කියනවා අපි දිනුම් කියලා. රට වටේ පිළිගැනීම් උත්සව තියාගෙන ගියා. අපි දිනුම් කියලා. අපි තමයි දින්නේ කියලා. ඔහොම අය දිනන අය පිස්සන් කොටුවෙත් ඉන්නවා. අංගොඩත් ඉන්නෝනේ එහෙමයි. එයාලා දින යනවා. අපි සහනයක් දුන්නොත් දැන් ගම් වතුරක් ඇවිල්ලා තියෙනවා. මේ නියඟේ ආපු වෙලාවේ සහන දුන්නා. ඒක කිව්වා ඉක්මනට ගිහලා මේක ඡන්දෙට හින්දා මේක දෙන්න එපා කියලා උසාවි ගිහලා නාට්ටුවා. මේ කට්ටිය. දැන් ගම් වතුරක් තියෙනවා. දැන් මට කියන්නේ ගම් වතුරට සහනේ නොදී ඉන්න කියලාද? බෝට්ටු යවන්න එපයි කියලාද? වියලි ආහාර යවන්න එපයි කියලාද? බේත් යවන්න එපයි කියලාද? නෑ මම කිව්වා යවන්න.
මම කිව්වා නීති පැත්තකට ලියලා යවන්න. ඔබේ නියගේ වෙලාවේ කරා වගේ. ඒක තමයි ජනතාවට විපතකදී සාහනයක් ලබා දෙන්න වගකීම මේ රටේ මට තියෙනවා කියලා මම තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. ඒ අයිතිය මම කාටවත් පාව දෙන්නේ නැහැ. නමුත් අපි ඒ කටයුතු කරගෙන ඉදිරියට යනකොට පාරවල් හදලා රට නිදහස් කළා මේ යුද්ධෙ මෙහෙම ඇවිල්ලා පුළුවන් ද රැස්වීමක් තියන්න. මීට අවුරුදු කීයකට උඩද? බෑ. අද රැස්වීම තියෙනවා මායින් ගම්මාන වෙලා තිබුණේ මේවා. මේවා මායින් ගම්මාන. එදා මරපු හැටි මම දැක්කා. ඔබ අඬන හැටි, දුක් වෙන හැටි අපි දැක්කා. නුත් ඒ නිදහස් කරගෙන අද අපි රට මාවතකට ඇවිල්ලා තියෙනවා. අපි මුළු රටම අලුත් රටක් බවට පත් කරලා තියෙනවා හාමුදුරුවනේ. කොළඹ නගරයට යන්න වෙනස බලන්න. ඒවා ඡන්ද ගන්න නෙමෙයි අපි කරේ. ප්‍රතිපත්තියකට. අපි කරන හැම ක්‍රියාවම ඡන්දයක් එක්ක සංවර්ධනය අපි ගාව ගන්නේ නැහැ. මේ රටේ දුප්පත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් කරන්න ඕන. මේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ගොඩනගන්න ඕන. පොල්ලතු පැලෙන් ඔව් ගේන්න ඕන පුළු වහලකට. ඒකයි අපි කරේ. ඒක අපි කරා. මට මතකයි සමෘද්ධිය වෙන වෙලාවේ මම වෘත්තීය සමිති ගෙන්නලා ඇහුවා. වෘත්තීය සමිති නායකයෝ කීයක් සමෘද්ධිය වැඩි කළ යුතුද කියලා. ඕක කිව්වේ රුපියල් 300ක් වැඩි කරොත් ඇති කියලා. මම කිව්වා ඔයා යන්න මම වෙලාවට දෙන්නම් කියලා. මම 3000ක් කරා. මම 3000ක් කරා. ඉතින් මේ ඒ වගේ තමයි අපි රාජ්‍ය සේවයට සාහනෙ දුන්නේ. පෙන්ෂන් එක විශ්‍රාම ගිය අයට සාහනෙ දුන්නේ. දැන් විශ්‍රාම ගිය එක්කෙනාට ආම්දුරනේ දැන් මං 15000ක් සමහරුන්ට 10000 15000 වෙලා තියෙනවා. මෙයා කියනවා 3500ක් දෙන්නම්. විශ්‍රාමිකයන්ට 3500ක් වැඩිපුර දෙනවලු. එතකොට අර මම දෙනේවා නැහැ. දැන් 10000ක් වැඩි කරනවලු. දැන් මං අවම 25000යි. දැන් අද ජොබ් එකට යන එක්කෙනාට හම්බ වෙනවා 25000ක්. දැන් මම අහනවා එයාට ඒ 25000ට මේ 10ක් එක්කව කරලාද දෙන්නේ? එහෙම නැත්නම් මගේ දීපු ඒවා ටික අයින් කරලා 10000ක් වැඩියෙන් දෙනවද? මේක තමයි අපි අහන්න ඕන ප්‍රශ්නේ. මේ වගේ මිනිසුන්ව රවට්ටන්න මම සූදානම් නැහැ. මට වගකීමක් තියෙනවා. ඔබ මට වගකීමක් බාර දීලා තියෙනවා. ඔබ මට වගකීමක් 9 වෙනිදාට බාර දෙනවා. එදාටත් මමයි ජනාධිපති. මම කියන හැම කාර්යයක්ම හාමුදුරුවනේ එය සත්‍ය වේ යුතුයි. එය ඉටු කළ යුතුයි. මම ඉටු කරන්න බැරි දෙයක් කියන්නෙත් නැහැ. මම කිව්වොත් දෙයක් ඉටු කරන ජනාධිපතිවරයෙක්. ඒකයි මම කියන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා සාමය ආරක්ෂා කරලා මට පුළුවන් කමක් නැහැ ත්‍රස්තවාදයේ යලි නැගිටින්න ඉඩ තියන්න. අද අපි මේ තත්ත්වය වෙනස් කරලා තියෙනවා. අද මම උතුරේ ගියාම 12000 කිලෝච්චියේදී මුලතෙව් වලදී 14000කට වැඩි සෙනගක්. එදා තිබිච්ච හදවත් දැන් වෙනස් වෙමි පවතිනවා. කල්යාවි තවත් හැදෙන්න. දැන් එයාලා DNA එක ගහගත්ත කිව්සුම කියන්නේ උතුර නැගෙනහිර එක්කව කරන්න ඕන කියලා කියනවා. පොලිස් බලතල දෙන්න කියනවා. මේව තමයි උන් ඉල්ලන්නේ. ඉඩම් බලතල දෙන්න. එතකොට අපේ උතුරෙන් පන්නපු අය මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව මේ හැම කෙනෙක් ගැනම අපිට හොයන්න ඕන. අන්න ඒවත් ටික බලාගෙන තමයි අපි වැඩ කරන්නේ. ඒක නිසා අපිට වගකීමක් තියෙනවා. අද මේ අපේක්ෂකයාට අමතක වෙලා මේ රටේ ගොවි ජනතාව වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඊයේ ඉදිරිපත් කරා
පෝර සානාධාරය දෙනවද නැද්ද කියලා නෑ. වචනයක් නෑ. කපලා දාලා. රාජ්‍ය සේවය කප්පාදු කරන්න හදනවා. දැන් මම මේ අයවැයෙන් හාමුදුරුවනේ ලක්ෂ 1.5 තරුණයන්ට SSC පාස් වෙච්ච රැකියා අවස්ථාව හදලා තියෙනවා මුදල් වෙන් කළා. ඒක ලබා ගන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒවල මුදල් වෙන් කරලා තියෙනවා. මේවා ලබා ගන්න. ඒවා අපස්සට හරවන්න බෑ අපිට. මෙයාලගේ ප්‍රතිපත්තිය සිංගප්පූරුවේ මේ රටයි සිංගප්පූරුවයි එක්කව කරන්න බෑ හාමුදුරනේ. සිංගප්පූරුව කියන්නේ වෙනම රටක්. පුංචි රටක්. මේ මොණරාගල ආසනේ වගේ. එච්චර ලොකු නෑ. මුළු රටම මොණරාගල තරම් ලොකු නෑ මං හිතන්නේ. ඒකේ තියෙන කර්මාන්ත වෙළඳාම. එයාලා තෙල් ගේනවා පිට රටින් ස්ටොක් කරනවා වැඩි ගණන් වලට විකුණනවා. හැමදේම එහෙමයි කරන්නේ. යකඩ ගේනවා ස්ටොක් කරනවා විකුණනවා. ඒ වගේ නැව් තියනවා. වරාය ගුවන් හබ්බයක් කරනවා. මෙන්න මේවත් එක්ක තමයි ගමන් කරන්නේ. ඉතින් ඒකින්ද ඒ රට ලංකාවට ආදේශ කරන්න බෑ. දැන් මෙහාට ගෙනල්ලා ඒක දාන්න හදනවා. මේ රට මම යුද්ධයෙන් නිදහස් කරගත්තේ යුද්ධයෙන් අවුරුදු 30ක් එකම නායකයෙකුටවත් බැරි කොටින්ගේ ඔළුවේ තෙල් ගගා හිටපු නායකයෝ උන්ගේ ඇඟේ තෙල් ගගා හිටපු නායකයෝ උන්ට වැඳ වැඳ හිටපු නායකයෝ කරා වගේ නෙවෙයි. ඒක විසඳුවේ ශ්‍රී ලංකා මොඩල් එකකට. මේ ශ්‍රී ලංකාවේ ක්‍රමවේදයට ඒකට දැන් කියන්නේ ශ්‍රී ලංකා මොඩල් කියලා. ඒ වගේ තමයි මේ රට ගොඩ නැගුවෙත් එහෙමයි. ඒකින්ද මේ රට වෙනස් කරන්න ශ්‍රී ලංකා මොඩල් එකකින් ගොඩ නැගිනව මිසක් එක එකාගෙන් ආනයනය කරපු මොඩල් වලින් මේ රට ගොඩ නගන්න බෑ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා සහෝදරවරුනි රෑබෝ වෙලා තියෙන වෙලාවේ මම කතා කරන්න යන්නේ නැහැ මීට වඩා. මම තමුන්නාන්සේලා අපි කෙරේ විශ්වාසය තියන්න. ඔබ හැමදාම අපි කෙරේ විශ්වාසය තියුවා. මේක මේ පළාතේ ජීවත් වෙන්නේ වැඩි දෙනා අපි සියලු දෙනා මේක රුහුණේ මිනිස්සු. මේ මහා රුහුණ වෙල්ලස්ස කිව්වට එදා දුටුගැමුණු රජතුමාගේ යුගයේ ඉඳලා කාවන්තිස්යන්ගේ ඉඳලා අපි හිටියේ අපේ ඥාතීන් මිතුරන් මේ එකට ජීවත් වෙච්ච පරපුරක් අපි ඉන්නේ ගිරුවාය කිව්වත් මේ ඌව කිව්වත් වෙල්ලස්ස කිව්වත් අපි ඔක්කොම එකම දේශගුණයක ජීවත් වෙන එකම පරපුරක මිනිස්සු. ඒ නිසා ඔබ කෙරෙහි අපේ විශ්වාසය තියලා තියෙනවා. ඔබ කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. මට දැන් තියෙන්නේ ඔබටත් වඩා ඔබේ දරුවාගේ අනාගතය රැකගන්න, ඔබේ දරුවාට හොඳ ලුවක් ගේන්න, ඔබේ රටුවාට ලුව ජය ගන්නට මාවතක් සුරක්ෂිත ලංකාවක් හදන්න ඔබ මායිකාත්වල් බැඳගෙන බුලත් කොලේ ජයග්‍රහණය කරවන්න. බුලත් කොලේ ජයග්‍රහණය කරවන්න ඔබ 8 වෙනිදාට උදෙන්ම ගිහිලා ඡන්දේ පාවිච්චි කරන්න. 9 වෙනිදා උදේ තමුන්නාන්සේලාට කිරිබත් කන්නට සූදානම් වෙන්න. කිරිබත් කන්නට සූදානම් වෙන්න. රට ජය ගන්න මාවත අපි එලි කළා තියෙනවා. එන ශ්‍රී සමගි පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සමගි පෙරමුණට සන්දානයට බුලත් කොලයට වෙත්තියින් සින්නම් වෙත්ති ලේ සින්නම් ජය වේවා. දැන් අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරමින් බුත්තල ප්‍රාදේශ සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශ සභා මන්ත්‍රී රසන්ත පුෂ්කුමාර මහතා, බුත්තල ප්‍රාදේශ සභාවේ ස්වාධීන මන්ත්‍රී නන්දසිරි නිගවත් මහතා වගේම මොණරාගල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දිස්ත්‍රික් සම්පාදකවරු ලේකම් වැල්ලවායස්න සංවිධායක ඉන්දුනිල් ජයසුන්දර යන මහතුරුන් ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය සපත කරනවා. තමන්ගේ දේශපාලන ගමන් මග මේ මොහොතේ අපේ
ලසන්ත පුෂ්පාවතුමා අපේ සම්පත ශ්‍රී ලංකා දීපයේම වෙලාගත් උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව පැවති LTT සංවිධානය විසින් පවත්වාගෙන ගිය රුදුරු මිනිමරු ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට හා සංවර්ධනයට විශාල තර්ජනයක් විය. අප මාතෘ භූමිය ජන ජීවිත විනාශ කරමින් රාජ්‍ය දේපල රාජ්‍ය ආදායම් විනාශ කරමින් ලෝකී තරුණ ත්‍රස්තවාදී සංවිධානයකට පත්වී वर्ष 1974 पशु राज्य पालने कल विविध राज्य नायक नायिकाओं अदूरदर्शी अंतर्गत बलोनी पालने अनुसार LTT मिनिमल त्रस्तवादी वादने क्रीमट वहां वीर रंगवाले राज्य देवल उद्योगी करने मिनिमल त्रस्तवादी वादने क्रीमट अपे हितपु राज्य नायक नायिकाओं मिनिमल त्रस्तवादी प्रचंड क्रियाओं पूर्ण कल्याण विष्णु सेन सार विष्णु वन्याना मगिल त्रस्तवादी राज्य नायक राज्य आरक्षा और राज्य गौरव लगाई LTT मिनिमल त्रस्तवादी संविधान जाति महामूल अंतम बाल संरक्षा अब्दुल्ला बाल सुलेमान कान सुलेमान राज्यवादी विदेश राज्य नायक विदेशी आचारमत यत्न जन नेतृत्व राज्य नायक तन देश तन जातीय होटल मास गणन नवातन नवादिनी चितोक दूधी आहार पान सपयनी इसी तरह सार्थक व्याधि सामने चाय सियल जनता वसंत मनुष्य विदेशी राज्य बलवुंडन लगातार नवीन ताक्षणिक अभियान द्रव्य कंटेनर विशाल प्रमाण अदालत नियोग लगा संविधानिक बलदारी संविधान संविधान नियोजित निलगारी श्रीलंका मार्ग आरक्षकांशों परीक्षाओं राज्य आरक्षक मूलती महावनांतरण प्रधान मूलस्थान नियोग